ආයුබෝවන් බැලූ බැල්මට මෙතු ඒයි කියල නේද මේක ඒයි නෙමේ මේක ගිනස් ලෝක වාර්තාවක් වන් විල්ස් කොන්්ඩ කියල මුළු ලෝකෙ මදුනන වෙස්ලි වෙලියම් කියන ඇමරිකාන් ජාතිකය තමයි මේ මෙන්න මේක BBC එකේ ට්‍රැකිවල කියන ටීවි සීරීසකට හදපු මරු බිල් බෝඩ් එක දැක්කන රෑවෙදි ට්‍රැකිවල මතුවන විදිහ එක විදියේ ආහාර පාන අලිවි කරන අලිවිසල් නම් අපි ඕන තරම් දැකලා තියෙනවා හැබැයි මෙහි මැගේ බැදගෙන ඉන්න එක අපිට මේක වාර්තා වුණේ ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් වලින් 2016 අගභාගයේදී කොකාකෝල සමාගම ජපානය තුන හඳුන්වලා දීපු ලස්සන වැඩක් තමයි මෙන්න මේක. ලේබල් එක ගලවලා රිබන් එකක් වගේ ඇදලා අපූරු මලක් වගේ විදිහට සකසන්න පුළුවන් මේක හඳුන්වලා තිබුණේ ක්‍රිස්මස් රිබන් බොටල් කියලා. තමන්ට ටිකෙන් ටික අහිමි වී යන පාරිභෝගික පිරිස නැවතත් තමන් වෙත ආකර්ෂණය කරගන්න කරන අපූරු වැඩක් තමයි මෙන්න මේක. මෙයාලා පීසා වන්හලේ පීසා බොක්ස් එක ඇතුලේ print වෙලා හිස නැති අයිකනික් කැරක්ටර් ටිකක්. මෙතෙන්ට පීසා කන්නේ අය තමන්ගේ මූණ දාලා ෆොටෝස් අරන් මේ විදිහට ෆොටෝස් අරන් ෂෙයා කරාම හිතන්නකෝ හැමෝම එන්න try කරනවානේ මේ අඩු ට්‍රෙන්ඩින් වැඩේ try කරලා බලන්න. රැවටුනා නේද එක පාටම මේ ඇත්තමයි කියලා. සෝස් වගේ දෙයක් හරි ඒහා සමාන් ඩේර වගේ දෙයක් හරි බැරිවීමකින් යම් මතු පිටකට වැටුනොත් පිහදාන්න නැතුව වැඩෙක් වගේ ඉවත් කරන මරු මෙතෙඩ් එකක් තමයි මේ සර්වියට්ටයක් උනත් මේ වැඩේට මරු. මම මොනවත් විස්තරයක් කියන්න කලින් ඉස්සෙල්ලා මේ වීඩියෝ ක්ලිප් එක බලලා ඉන්නකෝ. කොහොමද එහෙමයක් උනේ? ඇබේ එහෙම බකමූණගේ ගැතුවට බැස්සේ මේක මැජික් එකක් වද්ද? ඇත්තටම නෑ යාළුවනේ. බකමූණ කියන්නේ ඉතාමත් කෙටි ශරීරයක් තියෙන පිහාටු කන්දරාගේ වැහුණු සතෙක්නේ. මේක බැලුවම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. නෙදර්ලන්තයේ ලීවර්ඩට් නගරයේ තියෙන පියාඹන පාලම ලෙස හඳුන්වන මේ පාලමේ කොටසක් මේ විදිහට යාන්ත්‍රිකව ඔසවන්නේ මේ පාලමට යටින් තියෙන එළ මාර්ගයේ යන බෝට්ටු වලට යන ගමන් මාර්ගය සකසලා දෙන්න. හැබැයි ඉතින් පාලම නැවත යථා තත්ත්වයට පත් කරනකම් පාරේ යන වාහනවලට බලන් ඉන්න සිද්ධ වෙනවා. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක බලන ගමන් අදට මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරමු. මං අදට ගිහින් එන්න. ඔයාලට ජය.